මම ඉන්දුනිල් බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ උපලේකම්. මේ වෙනකොට ලෝකෙම කතා බහකට ලක් වෙලා තියෙනවා දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් එල් නීනෝ තත්ත්වය පිළිබඳව. ඒකෙදි ශ්‍රී ලංකාවේට කොහොමද මේක බලපාන්නේ කියන ගැන ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වගේම ජාත්‍යන්තර කාලගුණ විද්‍යා ආයතනය ලංකාවට කොහොමද මේ එල් නීනෝ තත්ත්වය බලපාන්නේ කියන එක ගැන කල් තියාම දැනුම් දීලා තියෙනවා. මොකද ජූනි මාසේ කියන්නේ මේ මාසේ ඉඳන් මේ අවුරුද්ද අවසන් වෙනකොට කොයි වගේ තත්ත්වයකට මේ රට යනවද කියන එක මේකේ තියෙන භයානක තත්ත්වය ගැන යම්කිසි අනාවරණයක් කරලා තියෙනවා. නමුත් කිසිම විටක මේ වෙනකන් ආණ්ඩුව විදියට කිසිම ක්‍රියාමාර්ගයක් හෝ වැඩපිළිවෙලක් මේ සඳහා යොදාගෙන නැහැ. මොකද ලෝකෙම මේ වෙනකොට මේකට අවධානය යොමු කරලා මේකට නිසි වැඩපිළිවෙල තමන්ගේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනකොට අපේ ලංකාවේ විතරක් දෙයක් වෙනකම් බලාගෙන ඉන්න ආණ්ඩුවක් මේ වෙනකොට පත් වෙලා තියෙනවා. අපි හොඳටම දන්නවා දික්ට සුලිකුණාටු ආ වෙලාවේ පෙර දැනුම් දීම් කරන වෙලාවේදී ආණ්ඩුව කරේ එයාලා දැක්ක නැති විදිහට ඉඳලා අවසානයේ රෑ නින්දදී අපේ මිනිස්සු පස්වලට යට වෙලා මැරෙනකම් ආණ්ඩුව බලාගෙන ඉඳලා අවසානට ඇවිල්ලා කිව්වේ මොකද්ද? අපි තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා මෙච්චරක් වුණොත් මෙහෙම දෙනවා. හැබැයි අපේ මිනිස්සුගේ ජීවිතේ වටිනාකම තියෙන්නේ ඒ දෙන වන්දි මුදල්ද? එහෙම නැත්නම් ඒ දෙයක් වෙන්න කලින් යම්කිසි වැඩපිළිවෙලක් යොදවලා ක්‍රියාත්මක කරලා ඒ ජනතාවට එන්න පුළුවන් බැරෑරුම්කම ජීවිත පීඩනය ඒ දේවල් අවම කරගන්න අපි උත්සාහ කරනවාද කියන ගැන මේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. මොකද අපි දන්නවා මේ වෙනකොට කියලා තියෙන දේවල් අනුව තියෙන තොරතුරුත් එක්ක ලංකාවේ එක පැත්තකට අපේ රට එක පැත්තකට ලොකු නියගයක් එනවා වගේම එක පැත්තකට දැඩි වර්ෂාපතනයක් එන්න සිද්ධ වෙ කියන්නේ ඒමට නියමිතව තියෙනවා. ඉතින් ඒ වගේ කරුණු අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඉතින් ඒකෙදි අනුරාධපුර, පොළොන්නරුව, යාපනයේ, හම්බන්තොට, එතකොට කුරුණෑගල මේ වගේ පැතිවල තියෙන උෂ්ණත්වය ඉහළ යාමත් එක්කම මහනුවර, කොළඹ, ගම්පහ, කළුතර වගේ දිස්ත්‍රික්කවල වර්ෂාපතනයේ යම්කිසි වෙනසක් සිද්ධ වෙන්න නියමිතව තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයකදී කොහොමද මේ මිනිස්සුන්ව උෂ්ණත්වයේදී අපේ ආර්ථිකය කොහොමද ගොඩනගා ගන්නෙ? මේ වගේ දේවල් ගැන අවධානය අනිවාර්ය රජු යොමු කරන්න ඕනේ. මොකද ජීවිතයක් බිලි දෙන්න කලින් ජීවිතයක වටිනාකම තේරුම් ගන්න. මොකද බලය වෙනුවෙන් මිනිස්සු මරපු අයට මේ ජීවිතවල වටිනාකම තේරෙන්නේ නැතුව තියෙන ගැන අපිට මේ වේදී හොඳට පැහැදිලිව තියෙනවා. එකපාරක් අපි මේ මිනිස්සු එකතු වෙලා දිට්ඨ සුලිකුණාට වෙලාවේ රටේ ඉන්න මිනිස්සු එකතු වෙලා යම්කිසි තරුණයෝ එළියට ඇවිල්ලා මේ ආණ්ඩුවට ලොකු සහයෝගයක් දුන්නා. ඒ දිව විශ්වනයේදී අපේ අවතන් වෙච්ච ජනතාව බේරගන්න. එතකොට අපිට හොඳට මතකයි යන්න බැරි වෙච්ච තැන් පවා දුන්නා. ඒකෙදි අපි 4x4 vehicles දාලා අපේ ඉන්න තරුණයෝ යාගේ වාහනය ගැනවත් හිතන්නේ නැතුව මිනිස්සු තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව ආපදාවට ලක් වෙච්ච මිනිස්සුන්ට උදව් කරා. හැබැයි ඒ වෙනකොට ආණ්ඩුව කරේ ඒක ක්‍රෙඩිට් එක අරගෙන පැත්ත කරලා බලන් හිටපෙක. අපිට උදාහරණ විදිහට ගත්තොත් එහෙම Ironman 4x4 එතකොට +1 මේ වගේ ටීම්ස් ඇවිල්ලා මේ තමන්ගේ තියෙන පෞද්ගලික ධනෙ වියදම් කරලා තමන්ගේ වාහන ගිහිල්ලා මේ මිනිස්සුන්ව බේරා ගැනීමේ කටයුතු නිරත වුණා. ඒ වෙලාවේ ආණ්ඩුව කිව්වේ මොකක්ද? ආණ්ඩුව කිව්වේ එයාලා වැගීමේ ලක් කරා මෙයාලා තමයි මේ රටේ මිනිසුන් ආරක්ෂා කරන්න ඉන්නේ වගේ ලොකු පම්පෝරිවර අර කන්න ඕනකොට කබරුගයක් තලගොයා වගේ කරගෙන ඒ මිනිස්සු ලොකු වටිනාකමක් දුන්නා. හැබැයි මේ වෙනකොට කරලා තියෙන මොකක්ද? රටට හදිසි ආපදාවක් එන වෙලාවකදී ඒ වෙනුවෙන් බේරා ගැනීම කියන්නේ ත්‍රිවිධ හමුදාවට වගේම සිවිල් කණ්ඩායම් ඉන්නකොට එයාලව මේ වෙද්දි එක අතට සීමා කරලා තිනවා ඔවුන්ගේ වාහන ටික වල කෑලි ගලවලා අයින් කරලා. මොකද ඒ වගේ අත්‍යවශ්‍යතාවය දන්නේ යම්කිසි කරදරයක් රටට යම්කිසි අර්බුදයක් ආ වෙලාවකදී තමයි. නමුත් මේ වෙනකොට කරලා තියෙන්නේ ඒ සියලු දේවල් නියාමනය කරලා අනවශ්‍ය කෑලි කියන්නේ කිසිම ගැළපෙන්නේ නැති නීති ටිකක් දාලා ඒ විදිහට තමයි මෙයාලා මේ වැඩ පිළිවෙල කරගෙන යන්න හදන්නේ. නමුත් අපි දන්නවා තරුණයෝ විදියට ඒ වගේ තියෙන වටිනාකම යම්කිසි අනාගතයේදී එන්න තියෙන ස්වභාවික ආපදාවකදී කොහොමද මේ දේවල් හරියට ක්‍රියාත්මක කරලා නියාමනය කරලා මේ වගේ අපේ රටේ ඉන්න ජනතාවට යම්කිසි ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කියන එක ගැන තරුණ විදියට අපි හොඳටම දන්නවා. ඉතින් ඒ විතරක් නෙමෙයි අපි හොඳටම දන්නවා දැන් මේ ආණ්ඩුව කරන්නේ කලින් දෙයක් කියලා ඒක නිවැරදි කරගන්න මොකක් හරි බයිලයක් ගහන එකනේ. එතකොට මේ ආණ්ඩුවට මං හිතන්නේ සමහර ඉන්න නියෝජිත කියන්නේ ඇමතිවරුන්ට ඩිමෙන්ෂියාද කොහෙද කියලා ඉතම මට හිතෙන්නේ. මොකද අපි දැන් දිට්ඨ කාලෙත් අපි හොඳටම දැක්කා එක අර වචන කපන කතුරද කියලා නමක් දාගත්ත ඇමති කෙනෙක් ඉන්න ගම්පහ එයා කියනවා මේ අපේ දිස්ත්‍රික්ක ජනතාව දිට්ඨවලදී මේ කියන්නේ ආපදාවට ලක් වෙච්ච නැති කියන හරි දුකින් ඉන්නේ. ඉතින් ඒ වගේ තමන්ගේ ජනතාව ඒ වගේ තැනකට ඇදලා දාලා කතා කරන්න තරම් ඒ වචන කපන කතර කොහෙද තියෙන්නේ?
ඒක ගහගන්න වෙන්නේ කොහෙද එතකොට? ඉතින් ඒ වගේ තත්ත්වයකට මිනිස්සුන්ගේ පීඩාව ඒ වගේ තැනකට තමන්ගේ දේශපාලනිකව ගන්න තරම් පහත් මට්ටමකට මේ ආණ්ඩුව මේ වෙනකොට පත් වෙලා ඉවරයි. ඒ නිසා අපි දිගින් දිගටම කියන්නේ යම්කිසි ආපදාවක් එන්න තියෙන මේ රටට වහාම ක්‍රියාත්මක වෙලා තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුගේ තියෙන ක්‍රියාපටිපාටිය ඒ තියෙන වැඩපිළිවෙල හරියට කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. ඒ විතරක් නෙමේ තමන්ගේ සෝෂල් මීඩියා කැම්පේන් කරගන්නවා වගේම තමන්ගේ පක්ෂ වැඩ කරනවා වගේම රටේ ජනතාවගේ අනාගතය වගේම රටේ ජනතාවගේ ආරක්ෂාව තියෙන තෝරලා ගත. ඒ නිසා අපි බලාපොරොත්තුෙන් ඉන්නවා වගේම අපි දිගින් දිගට ආණ්ඩුවට කියනවා අනිවාර්යයෙන්ම මේ එන්න තියෙන එල් නීනෝ තත්ත්වයේදී රටට වගේම මේ ජනතාවට එන්න තියෙන ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්න. එහෙම නැති වුණොත් වෙන්නේ අර නිදාගෙන ඉන්නකොට දිත්තවලදී අපේ අහිංසක මිනිස්සු යට වෙලා මැරුණා වගේ නෙමෙයි. ඔයාලට වෙන්නේ මහා දවාලේ ඔය 159ට වලක් කපාගෙන වැළෙන්න කියන එක අපි මතක් කරන නිසා අනිවාර්යයෙන්ම මේකට ක්‍රියාමාර්ගයක් ගන්න වැඩපිළිවෙලක් යොදන්න. ඒ වෙනකම් අපි තරුණයෝ විදියට මේකට දිගින් දිගටම කතා කරනවා. ස්තුතියි.